මට පීඩා කළෝ නම් ඔබටත් පීඩා කරන්න ඕය. මතක තියාගන්න ඔබේ මගේ ජීවිතයේ සුන්දර ඍජු මාර්ගයක් වෙන්නේ නැහැ. ඔබට මේ පාර පේනවා ඇති. මේ පාරේ අර කෙළවරට යනකොට වංගුවක් තියෙනවා. මේ වංගුව ගන්න ඔබට නිතරම සිද්ධ වෙනවා වාහනය වේගය අඩු කරගන්න. ආවේගයෙන්ම ගන්න බෑ. එහෙම ගියොත් අපි කෙලින්ම කියලා හොම්බ හප්ප ගන්නවා කොහේ. ඔබ යන මාර්ගය ඇතුලේ ඔබට හිමින් යන්න වෙනවා, වංගු ගන්න වෙනවා, කඳු නගින්න වෙනවා, පල්ලම් වහින්න වෙනවා. සමහර වෙලාවට වේගෙන් යන්නත් සිදු වෙනවා. තවත් වෙලාවකට මේ ඔබට සිදු වෙන කතා කර යන්න. තවත් වෙලාවකට ඔබ ළඟ ඉන්න පුද්ගලයොත් එක්ක වාඩි වෙලා ටිකක් වෙලා ඉඳලා යන්නත් වෙනවා. තවත් විටක ඔබට සිදු වෙනවා නිදා ගන්න. මහ විවේකයක් ගන්න. තවත් විටක ඔබ රෝගී වෙයි. මේ ජීවන මාර්ගයේ ඇතුලේ පුදුමාකාර දේවල් ඔබට සිදු වෙනවා. ඒ නිසා මිනිස්සු ඔබට පීඩා කරයි. ඒවට ආදරෙන් මුහුණ දෙනවා මිසක් ඔවුන් එක්ක වෛරයෙන් සටන් කරන්න යන්න එපා. ඔබට දෙස් පිහිටයි.